හායි කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. වෙනද වගේම සියප් අපේ YouTube channel එකට ඔන්න ඔයාලව හරිම ආදරෙන් අදත් මම එකතු කරගන්නවා. එක දිගටම මට සෙම තිබ්බා. ඒ වගේම උණ සැරින් සැරේ ගත්තා. එහෙම වුණාට පස්සේ අපේ ස්කින් එකෙත් ගොඩාක් ලොකු වෙනසක් වෙනවා අනිවාර්යෙන්ම. මගේ මූණේ චූටි චූටි බිබිලි තත්ත්ව ඇවිල්ලා තිබ්බා. ඒ වගේම මූණ වේලිලා වගේ තිබුණා. ගොඩක් මූණ අඳුරු පැහැවෙලා තිබුණා. ඉතින් මේ දේවල් අඩු කරගන්න මම දැන් ට්‍රීට්මන්ට්ස් පටන් අරන් තියෙනවා. මූණේ චූටි චූටි බිබිලි තත්ත්ව ඇවිල්ලා තිබුණා කියලා මම කිව්වනේ. ඒක ගොඩාක් දුරට මම අඩු කරගත්තේ මම හිමාලය ඇල්ලුවා. ඉතින් ඒකට ගොඩක් කුරුලෑ තත්ත්ව අඩු වෙනවා. තියෙන කුරුලෑ අඩු වෙනවා වගේම කුරුලෑ නැවත ඇතිවීමත් පාලනය කරනවා. ඒ වගේම තමයි අර කුරුලෑ නැතිව චූටි චූටි බිබිලි නළලේ නිකටේ නහය ප්‍රදේශයේ පොඩියට එන බිබිලි අනේ දේවලුත් අඩු වෙනවා මේ හිමාලය අල්ලන එකකින්. ඒක සාමාන්‍ය හිමාලය සාමාන්‍ය දුරකින් තියලා ඕන අල්ලන්න මූණට කිට්ටු කරන්න මෙපා. එතකොට අර මූණ පිච්චෙනවා වගේ වෙනවා. මූණේ තියෙන හැම ගොඩක් සිනිඳුයිනේ. ඉතින් ඒ නිසා ටිකක් සාමාන්‍ය දුරකින් තියලා තමයි හිමාලය අල්ලන්න ඕන. ඊළඟට මම කෝමාරිකා ජෙල් එක පාවිච්චි කරා උදේ හවස දෙකේම. ඒකෙනුත් මූණේ තියෙන වියලි භාවය නැති කරනවා. මූණට හොඳ මොයිස්චර් එකක් ලබා දෙනවා කෝමාරිකා වලින්. ඊළඟට මම සීනි යොදාගන්නේ නැතිව ස්ක්‍රබ් එකක් හදාගත්ත මූණට. මූණේ තියෙන අඳුරු ස්වභාවය, ඒ වගේම මැරුණු සෛල තියෙන ඒවා, ඒ දේවල් නැති කරගන්න සීනි එකතු කරේ නැත්තේ මම හැම ස්ක්‍රබ් එකකටම සීනි එකතු කරගත්තා මේ වෙනකම් කරපු. හැබැයි අද මම හදන ස්ක්‍රබ් එකට සීනි එකතු කරගත්තේ නැහැ. මොකද මම හිමාලය අල්ලන නිසා ස්කින් එක චුට්ටක් හරි ඩැමේජ් වෙයි කියලා හිතුවා. ඒ නිසා මම සීනි එකතු කරගත්තේ නැහැ. සීනි එකතු කරගන්නේ නැතිව ස්ක්‍රබ් එක හදාගත්තා. ස්ක්‍රබ් එකට ඕන උනේ කෝපි, ඒ වගේම කහ චුට්ටක් එකතු කරා. ඊළඟට මම එකතු කරගත්තේ මී පැණි ටික. ඒකටම වතුර පොඩ්ඩකුත් එකතු කරගත්තා. ඉතින් මේ ටික හොඳට කවලම් කරලා අපි මේක මූණේ ඇප්ලයි කරන්න ඕන. ඔයාලා මේක මූණේ ඇප්ලයි කරනකොට මුලින්ම හිමාලය අල්ලලා ඉවර වෙලා මේක ඇප්ලයි කරත් කමක් නැහැ. හිමාලය අල්ලන්න කලින් ඇප්ලයි කරත් කමක් නැහැ. ස්ක්‍රබ් එකක් අපේ මූණට පාවිච්චි කරන එකෙන් අපිට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. මූණේ තියෙන මැරුණු සම සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන් ස්ක්‍රබ් එකකට. ඉතින් මේක හොඳට මුළු මූණෙම ගාලා ඉවර වෙලා විනාඩි 10ක් විතර තියෙන්න ඕන මූණේ. ඔයාලගේ ස්කින් එකට ඩැමේජ් එකක් වෙයි කියලා හිතනවා නම් කෝපි වලින් ඔයාලට පුළුවන් හිමීට ස්ක්‍රබ් කරන්නේ නැතිව මේක අයින් කරන්න. ඒ වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මේක අයින් කරේ ස්ක්‍රබ් කරලා. මොකද මාසෙකින් විතර කිසිම දෙයක් මූණට ඇප්ලයි කරන්නවත් මට උනේ නැහැ. ඒ නිසා ස්ක්‍රබ් කරලා තමයි මම මේ පැක් එක අයින් කරේ. මෙන්න මේ විදිහට තමයි ස්ක්‍රබ් කරාට පස්සේ තියෙන්නේ. ඊළඟට මගේ ළඟ තිබුණා මම කලින් හදාගත්තු කෝපි පැක් එකක ඉතුරු වෙච්ච ටිකක් ෆ්‍රිජ් එකේ දාලා. ඒක මොකුත්ම වෙලා තිබුණ නැහැ. ඒ නිසා මම මේ ස්ක්‍රබ් එකෙන් පස්සේ අන්නේ කෝපි පැක් එක ඇප්ලයි කරගන්න තමයි දැන් හදන්නේ. ඉතින් මෙන්න මේ කෝපි පැක් එක හදන විදිය මම ඔයාලට වීඩියෝස් දෙක තුනක්ම අරගෙන ඇවිල්ලා තියෙනවා මගේ channel එකේ. ඔයාලට පුළුවන් ඒ වීඩියෝස් බලලා මෙන්න මේ කෝපි පැක් එක හදාගන්න. හැමදාමත් වගේ මම ගොඩාක්ම කැමතියි මෙන්න මේ කෝපි පැක් එකට. ඉතින් මේකෙන් හොඳ රිසල්ට් එකක් ගාපු වෙලේම ලබා ගන්න පුළුවන් නිසා තමයි මම එච්චරටම කැමති. ඔයාලටත් මේකෙන් හොඳ රිසල්ට් ලැබිලා තිබුණා. ඉතින් thank you හැමෝම ඔයාලට ලැබිච්ච රිසල්ට් එක මාත් එක්ක ෂෙයා කරගත්තට. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් කෝපි පැක් එකේ වීඩියෝස් ඔයාලට පුළුවන් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ යටින් දානවා ලින්ක් එක. ඉතින් ඔයාලට පුළුවන් ඒකෙන් බලා ගන්න. ෆේස් පැක් එකත් මූණට ඇප්ලයි කරලා විනාඩි 20ක් හරි 30ක් හරි ඉන්න ඕන අනිවාර්යෙන්ම. මේ පැක් එක හොඳට මූණට වේලෙනකම්. වේලුණාට පස්සේ අපිට පුළුවන් ස්ක්‍රබ් කරන්නේ නැතිව හිමීට මේක වතුරෙන් සෝදලා ඉවත් කරන්න. ඉතින් මේකෙන් ගොඩාක් මූණ ක්ලියර් වෙනවා. ඒ වගේම තමයි මූණේ තියෙන අඳුරු පැහැය අයින් වෙනවා. මූණේ තියෙන පිම්පල් මාක්ස්, ඒ වගේම බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වෙන මේ දේවලුත් යම් තාක් දුරට අඩු වෙනවා. මේක එක දිගට සතියට 3 පාරක් විතර පාවිච්චි කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන්
එක දිගට පාවිච්චි කරොත් මේකෙන් ලැබෙන රිසල්ට් එක කොහොමද කියලා. මේකෙන් අර ක්‍රීම් වලින් එන සුවඳක් ලැබෙන්නේ නැහැ. අපි කරන හැම ස්වභාවික ට්‍රීට්මන්ට් එකකින්ම වෙන්නේ අපේ තියෙන නැචරල් ස්කින් එක ග්ලෝ වෙන එක විතරයි. වරදවා තේරුම් ගන්න එපා සුදු වෙනවා කියලා. අපේ තියෙන නැචරල් ස්කින් එකම තමයි තවත් ග්ලෝ වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ක්‍රීම් එකක් ගාලා සුදු වෙනා ලැබෙන ස්කින් එකට වැඩිය මෙන්න මේ අපිට තියෙන නැචරල් ස්කින් එක ග්ලෝ කරගන්න එක තමයි හැමෝටම ඕන කරන්න කියලා. ඉතින් මේක මූණට ඇප්ලයි කරලා විනාඩි 30කින් ඉවත් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ස්කින් එක සිනිඳු වෙලා ඒ වගේම ස්කින් එකට අලුත් පෙනුමක් ලැබිලා ස්කින් එක නැවුම්ම බලා ගන්න පුළුවන් වෙනවා. සතියට 3 පාරක් අනිවාර්යයෙන්ම මේක කරන්න. මම මේ දේවලුත් එක්ක මගේ ස්කින් එක ගොඩාක් අවුල් වෙලා තිබුණ නිසා මම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් දෙකක් යූස් කරන්න ගත්තා. සීරම් එකක් සහ ක්‍රීම් එකක්. ඉතින් මම මේ ප්‍රොඩක්ට් දෙකේ රිසල්ට් ඉස්සරහට ඔයාලට කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අනිවාර්යෙන්ම. ගොඩක්ම මේ දෙක හොඳයි කියලා ගොඩාක් අය රෙකමන්ඩ් කරලා තිබුණා. ඒ වගේම මම විස්තර හොයලා බලද්දී මගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න වලටත් මේ දෙක ගොඩක්ම හොඳ වෙයි කියලා මම හිතුවා. ඒ නිසා මම අන්න ඒ ප්‍රොඩක්ට් දෙක යූස් කරන්න ගත්තා. අනිවාර්යෙන්ම ඉස්සරහ වීඩියෝස් වලදී මම ඔයාලට ඒකේ රිසල්ට් කියනවා. දැනට මම සතියක් වගේ තමයි පාවිච්චි කරේ. ඒ සතිය ඇතුළත ලොකු වෙනසක් නැති වුණත් මට තේරෙනවා මගේ ස්කින් එකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා කියලා. ඉතින් මම අනිවාර්යෙන්ම ඔයාලට රිසල්ට් එක අරගෙන එන්නම්. ඉතින් අද වීඩියෝ එකේ ලොකු දෙයක් නැහැ. වෙනද කරපු ට්‍රීට්මන්ට්ස් එකක්ම තමයි. ගොඩ දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණ නිසා මට හිතුණා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. හැමදාම මම කියනවා එක දිගට වීඩියෝස් අරන් එනවා කියලා. ඒත් මොනවම හරි දෙයක් වෙලා මට එක දිගට ඔයාලත් එක්ක වීඩියෝ ෂෙයා කරගන්න බැරි වෙනවා. ඒත් පුළුවන් උපරිමයෙන්ම try කරනවා එක දිගට වීඩියෝස් දාන්න. ඒකත් එක්කම මගේ YouTube channel එක 10000කට කිට්ටු වෙන පිරිසක් දැන් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මම subscribe කරාට සහ මගේ වීඩියෝස් බලනවට. ඉතින් ඒ නිසාම මම ඔයාලට හොඳ දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත්. ඉතින් හැමෝටම ආයෙසරයක් ගොඩාක් ස්තුතියි මගෙත් එක්ක දිගටම ඉන්න කියලා මම ඉල්ලනවා ඔයාලගෙන්. එහෙනම් ඉතින් මම අද වීඩියෝ එක මෙතනින් නතර කරන්නම්. අනිවාර්යෙන්ම මම මේ සතියේ තව වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි.